යුක්තිය සොයනා මුරබට යනා යුක්තිය සොයනා මුරබට චිල්වූ ඔබ ඇත්තටම ඇයට මේ තරම් කැමතිද? අයියෝ ඕඩියා. එහෙනම් මේකටද මගේ මුදල් හොරකම් කරේ? සූයුන්ට අකමැති නම් ඇයි ඔබ මෙහෙම කරන්නේ? අකමැති නිසා. මාසෙලා කරනවා. ඔතනින් අසුන් ගන්න. අද ඉඳන් මම තමයි ඔබගේ පියා වෙන්නේ. තේරුණාද? උයන්ව වංශවත් පවුලක දුවෙක් කළාට මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මට ස්තුති එපා. ඔබටයි ඕන උනේ ඇව ගුරුතුමාට හදාගන්න දෙන්න නේද? ඔබට පැවසුවේ සත්‍යයක්. ඇයයි මගේ එකම අරමුණ. අද ඉඳන් ඔබ කියන ඕනම දෙයක් මම ඔබ වෙනුවෙන් ඉටු කරනවා. ඔය ඇත්තමද? ඇත්තමයි. අහසේ තරකවුණක් ගෙනත් දෙන්නම්. එන්න මායික. මට හිතෙනවා තරුවක් අයිති කරගන්න. ආමේ. මොකද්ද ඔය? තරුවක් ගෙනාවා. බොරුකාරයා තරු කඩා ගන්න පුළුවන් දෙයක් මම මේක දෙන්න. අදික් කරන්නකෝ. කරන්නකෝ. යන්න බා වැටෙයි. මැතිනියනි. ඉක්මනට සූයුන්ව අමතක කරන එක හොඳයි ආ. මට සූයුන්ව අමතක කරන්න බෑ. එකම දේ හැම වෙලාවෙම කියවන එකේ තේරුම මොකද්ද? ඒක අමතක කරන්න. ඒ කපටියා. තමන්ට අමතක කරන්න බැරුව මට අමතක කරන්නයි කියලා කියන්නේ නේද? ඉක්මනටම පෝසත් වෙන්න විදියක් හොයාගන්න බැරි වෙයිද? ඒ ජුවල ගුවල් කන්දේ ලෝහ කොටක් තියෙනවා. යනවද? ඒකට සෑහෙන කාලයක් ගත වෙනවනේ. එහෙම නැත්නම් අගෙම්බු ගබඩාවේ මිනිසුන්ගෙන් ගත් වස්තු අහංගල තියෙනවා. යනවද? අසුනොත් මරණය තමා. මේක විහිළු කරන වෙලාවක්ද? මට ඉක්මනින් මුදල් නොලැබුණොත් උයන්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒකනේ මමත් දැන් ඔබ එහෙට යවන්නේ. මට මෙහෙම ගියොත් පිස්සු හැදෙයි. මටත් හිතා ගන්න බැරි මේ අය දැනටමත් නිලධාරී ඉන්නේ. ඇයි ඉතින් තවත් අනතුරු වලට කෑදර වෙන්නේ? උදෑසනම කෙනෙකුගේ මරණයක් අසන්නට ලැබීම ඇත්තටම අවාසනාවක්. ගිලිලා මලා කියලායි ආරංචිය. ඇත්තටම කවුද මැරිලා තියෙන්නේ? මම කොහොමද දන්නේ? රාබීලා මත් වෙලා කළුවරේ ගිහිල්ලා ගඟට වැටෙන්නේ නැති. කරදරේ.
ඒ චිල්ලු උයෝ මට රාජකාරි වැඩකට යේමුන් ගුවන් යන්න ඕනේ. සිරුර නිවසට යවන්න. එහෙමයි. හේතුව දැනගන්නේ කෙසේද? රාබීල වැනි වැනි අදි ගඟට වැටලා දියේ ගිලෙන්නේ නැති. ගිලිලා මැරිලා. ඝාතනය කරලා ඊට පස්සේ ගඟට දාන්න නැති. ඒ වගේ තමයි පේන්නේ. පවසන්නේ මේ තුවාල ගල් වලට කැපිච්ච ඒවා කියලයි. ඒත් මේක අසිපත් පාරක් වගේයි. ඌයොන්කෝ ඔවුන්ට මුදල් ගෙවන්න බැරි වෙලා. ඉතින් හොන්දෝ සෙබළුන් ඇවලා ඔවුන් ඝාතනය කරන්න. ඇත්තද? මං දැන්ටමත් ඔවුන් යත් කළා. ඌයොන්ට කරදරයක් සිද්ධ වෙන එකක් නෑ. කොහෙද ඔබ ගියේ? මේ මහරෑ තනියම? අද අපේ නිවසට යන්න නිදාගන්න. මරා දැම්මා. හොබොන්දු මගේ තාත්තා මරා දැම්මා. මොනවද කියවන්නේ? තාත්තා මත් වෙලා ගිලිලා මිය ගියා කිව්වට ඔහු කවදාවත් මත්පැන් පාවිච්චි කරේ නෑ. ඇයි? මුදල් ආය නොදුන් නිසාද? මුදල් එළියට පෙන්නුවට ඔහුට තාත්තගෙන් ඕන වුණේ වෙන දෙයක්. මේ තියෙන ජපන් භාෂාව කියවන්න අපහසු. කුමක්ද මේ? තාත්තා එයාගේ ජීවිතය අනතුරේ දාගන්නත් හොබොන්දු තාත්තව මරන්නත් හේතුව. මෙහිදී වෙන දේ දැනගන්න ඔබට පුළුවන්ද මට උදව් කරන්න? මම සහුන්බු යනව තාත්තගේ සිසුන් මුණ ගැහෙන්න. එනවද? ඇයි අපි මේ වගේ තැනක ඉඳන් කතා කරන්නේ? මේක රහසක් විදිහට තියාගන්න ඕනේ. වැටුණාද? රහසක්? මට තියෙන ලොකු කටක්. දන්නවා. එහෙනම් කියවන්නම්. මේක ලියලා තියෙන්නේ උගතෙක්. බලපු ගමන් කියන්න පුළුවන් මේක ඓතිහාසික සචෝ ලියවිල්ල. ඉතින් කුමක්ද ලියා තිබෙන්නේ? ඉක්මනට කියවන්න. තියෙන හදිසිය. ඔන්න සෝහයන් කි ඇයි? මොනවද තියෙන්නේ? මේක මං කවදාවත් දැක්කේ නෑ. මේක මම ඔබට මුදල් දුන්නොත් ගන්න මේවා ගන්න. ඔව් දැක්කෙත් නෑ. දන්නෙත් නෑ. ඔව් මම කිසිම දෙයක් දැක්කේ නෑ. දන්නෙත් නෑ. මොනවද මේ කියන්නේ? ඔටුන්ට හිමි කුමරු. ඉතින් පවසන්න. කුමක්ද සිදු වෙලා තියෙන්නේ? ඔව්
මරා දාලා මම යනවා. අයියන්ඩි පරීක්ෂණ හොඳයි වගේ. එයාලා මට උදව් කරනවා කිව්වා. කොහොමද? විනිශ්චය සභාව කැමති වුණා නැවත ප්‍රශ්නේ විභාග කරන්න. අර කොළ ගැනත් මම කිව්වා. ඉතින් හෙට පරීක්ෂණයට රැගෙන යන්න ඕනේ. ඒ ටික මට දෙනවද? ඔබ ළඟ තියාගන්න එක භයානක නිසා ඒවා මන් තියාගන්න. පරීක්ෂණයට ඔබ උදව් කරනවා නේද? නුඹ මාව බය කළා. මොනහරි වැරද්දක් කළා නේද? මොනවද මේ දොඩවන්නේ? ආයෙමත් ප්‍රධාන මාතෘකාවට මට තවත් මුදල් ඕනේ. කලින් මාත තිබුණු මුදල් සේරම දුන්නානේ. 10 වෙනි කණ්ඩායමේ අය මේක නහනවා. දැයි සොයෝ නිකම්ම මෙහෙකාරියෙක් නේ. මේක පිටිපස්සේ මොනවද තියෙන්නේ? ඔබට මොකටද ඒවා? මේක ඔබට අමාරුයි වගේ නේද? ආයි මෙහෙම කරන්න එපා. මට මොන දේ වුණත් කමක් නැහැ. ඒ වෙනුවෙන් ඔබට කරන්න කිසිම දෙයක් නැහැ. මං අවුරුදු 8කට කලින් හිටපු යොන් චම්පන්ගේ තුන්වෙනි දුව නෙමෙයි. ඒ වගේම ඔයුන්ගේ හොඳම පාසල් මිතුරියක් නෙමෙයි. ඔබ එක පැනලා යන්න කැමති වුණ ගෑනු ළමයක් නෙමෙයි. සමහර විට ඔබට අමතක ඇති. මතකද මමයි ඔබට කිව්වේ අපි පැනලා යමු කියලා. මාව බේරගන්න කියලා. ඒ විශ්වාසය ඔබ බින්දා. කරුණාකරලා මාව අමතක කරන්න. තවදුරටත් මට බෑ ඔබ විශ්වාස කරන්න. දන්නවා ඒක. පුළුවන් වේද ඔබව අමතක කරන්න? මේ මාලිගයේදී හැම වෙලේම මං ඔබගේ පසුපසින්ම හිටියා. කියන්න මට පුළුවන් ද මට ඒව අමතක කරන්න? මං දැක්ක ඔබ hina වෙනවා. ඔටුන්න හිමි කුමරු සෝහොයන් එක්ක ඇවිදින වෙලාවේ. hina වුණා නේද? හරිම සතුටින්. මගේ මුළු ලෝකෙම නැති වුණා වගේ දැනුණා. ජීවත් වුණේ කොහොමද මං මේ විදිහට? ඒකයි කියන්නේ මං වගේ කෙනෙක්ව අමතක කරන්න කියලා. හැමදේම නැති වෙලා. මං දැන් වහලියක්. hina වෙලා උත්සාහ කරන්න හැම දෙයක්ම අමතක කරලා දාන්න. හැම දෙයක්ම අමතක කරන්න මං ඒ සියල්ලම. එසේනම් මින් පසුවත් මෙවැනි දේවල් නොකර ඉන්න. මෙවැනි දේවල්. ඇයි ඔබ තවත් මෙහෙම බලන් ඉන්නේ? ඔබ වෙනස් වුණත් මගේ හදවත තවමත් එහෙම්මමයි. ඔබ ඔබමයි. මම මමමයි. මගේ ජීවිතේ නැති වුණත් ඒ සත්‍ය අපහසුයි වෙනස් කරන්න.
けよඔබ කියන්නේ කිම් හොන් ජෝ මරා දැමේ මොහු කියලාද? සාක්ෂි තියනවද? එහෙමයි. එහෙනම් කියමු බලන්න. මගේ තාත්තා මේගේ දවසේ මෙතුමගේ නිලධාරීන් පැමිණ අපේ නිවස සෝදිසි කළා. ළමයා මේ විකාර කියන තැනක්ද කියනවා? තාත්තා මෙහෙම දෙයක් වෙයි කියලා ඒ අය හොයපු සාක්ෂි තියෙන තැන මා සමග පැවසුවා. දැන් ඒ සාක්ෂි කොහෙද තියෙන්නේ? මං ඒව නිලධාරියෙකුට දුන්නා. මොන නිලධාරියා ගැනද කියන්නේ? චොයිචිල්වු නිලධාරියා ගැන. චොයිචිල්වු නිලධාරි ඉදිරියට එනවා. ඇය පවසනවා සාක්ෂි ඔබට දුන්නා කියලා. එය සත්‍යයක්ද? ඇයි නිහඬව ඉන්නේ? ඇගේ පියාගේ මරණය පිළිබඳ අභියාචනයට අධිකරණ නිලධාරීන් පවා මේ ස්ථානට කැඳෙව්වා. ඒක තියෙනවද? ඕහෝ! පිළිතුරු නොදීමට හේතුව කුමක්ද? ඇය පවසන්නේ සත්‍යයක්ද? එහෙමයි. මට ලැබුණා. මේ තිබෙන්නේ රැගෙන එනවා. පරීක්ෂා කර බලන්න. නෑ. මෙය කිසිසේත්ම සත්‍ය පිටපතක් නොවේ. ඇගේ අතින් ලැබුණ මෙය බවට ඔබට විශ්වාසද? එහෙමයි. මට ලැබුණු ලියවිල්ලයි ඔබට දුන්නේ. මෙය සැබවින්ම අධිකරණයට අපහාස කරනවා. අධිකරණ නිලධාරීන් නොමග යවන ඉතා පහත් ක්‍රමයක් යොදාගෙන. ඒ වගේම මෑ අධිකරණයට අපහාස කරලා. එහෙම දෙයක් නෙවෙයි. මම එහෙම කළේ නැහැ. අධිකරණයට අපහාස කරනවද? ඇයට දඬු පාර 10ක් දෙන්න. එහෙමයි. කොහෙද ඔබ මේ යන්නේ? ෂින්මුන් පෙරේ ගහන්න. ඒ කරන්න එපා. එපා. අයින් වෙන්න. අයින් වෙන්න. අයින් වෙන්න. අයින් වෙන්න කිව්වේ. උයම් මට ඇහුම්කන් දෙන්න. ඒ ඔබ මට දුන්නේ සචෝ ලියවිල්ලක්. එහි ලියා තිබෙන්නේ ඔටුන්න හිමි කුමරුගේ ඝාතනය ගැන. ඔබට වැටහෙන්නේ නැද්ද මා මුසාබස්ගේ කාරණය? කොහෙද ඒක? දෙන්න මට
ඔබ සිතනවද අපිට ඔවුන් සමග ගැටෙන්න පුළුවන් කියලා? කවුරු ජය ගත්තත් කවුරු පෙරදුනත් ගුවන්ගේ උන් රජ වුණත් නැතත් මේ රජතුමාව සිහසුනේ සිටියත් ඒ කිසිවකින් අපිට පළක් නැහැ. අපි එකම තාත්තගේ දරුවෝ නේද? කොහොමද ඔබ මෙහෙම වෙනස් වුනේ? අපේ තාත්තත් මේ තේරුම් ගත්තේ නැහැ. අනිත් මිනිස්සු ඔහුගෙන් අයිතු ප්‍රයෝජන ගත්තා. මුරුයින් දන්වලටයි තාත්තටයි එහෙම උනේ ඇයි දන්නවද? වර්තමාන රජතුමා ගුවන්හෙගුන්ව මරා දමන්න මුරුයින් භාවිතා කළා. ඒ ගැන නොදන්න අපේ තාත්තා නීති අනුකූල දරුවන්ට හා භාර්යාවන්ට සමතැන දෙන්න සටන් කළා. ඔහු විශ්වාස කළා මේ ලෝකය වෙනස් විය යුතුයි කියා ඉතා දැඩිව. ඔහු ශින්මුන් බෙරේ පවා වාදනය කළා. ඒත් පාලකයින් මුරුයින් දන්වලට වර්ධනය වෙන්න දුන්නේ වෙන අරමුණකින්. ගුවන්හෙගුන්ට පක්ෂව වර්ධනය වුණු නිසා සියලු දෙනාම කැරලිකරුවන් ලෙස නම් කළා. පසුව ඒ සියලු දෙනාවම ඔවුන් ඝාතනය කර දැමුවා. ඒ වගේ දැන සිටියත් ඔහු ඒ නවත්තන්නේ නැහැ. මොකද ඔහු කළේ නිවැරදිම දේ. නිවැරදි දේ? එතන කිසිම දෙයක් නිවැරදි නැහැ. වෙනස් කරන්න බෑ මේ ලෝකය. වෙනස් කරන්න හැදුවත් අපිට අපේ දෛවයවත් වෙනස් කරගන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි පුළුවන් තරම් මුදල් හම්බ කරන එක. හොඳට කාලය ඉඳලා ඉන්න උත්සාහ කරන එක. කොහොමද ওই දේවල් කරලා ජීවත් වෙන්නේ? තමන්ගේ අතේ ඉතුරු වෙලා තියෙන එක විතරක් නම් ඒක රැක ගන්න උත්සාහ කරනවා මිසක් ඒක උඩට ගලක් අතාරින්නේ නැහැ. ඔබ මාව ආරක්ෂා කළා. මම ඒ බව දන්නවා. කවදාවත් අමතක වෙන්නේ නැහැ. යන්න දෙන්නේ නැහැ මම. හෘදේ වුණත් යන්න දෙන්නේ නැහැ. උයන්! 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 උයන් මොකද වෙ සිද්ධ වුනේ? උයන්ට මොකද වුනේ? හරිම හිතුවක්කාරයි. කිසිම දෙයකට හුම්කන් දෙන්නේ නැහැ. එහු මේ ගමෙන් ඈතට අරගෙන යනවා. නැත්තම් ශින්මුන් බෙරේ වාදනය කරයි. පොඩ්ඩක් ඉවසන්න. ඒ පමණයි මට මේ ලෝකේ ඉන්නේ. ඔබතුනාම වතුර ටිකක් දෙන්න බොන්න. බලාගන්න මම නැවත එනතුරු මම සූදානම් වෙලා ඉන්නම් ඉක්මනට. නවතින්න කොහෙද යන්නේ? ඕ බලන්න මොනාද මේ මල්ලේ? චිල්වෝ! චිල්වෝ! ඇයි? මං ආහාර පිසින වෙලාවේ උයන් අතුරුදහන් වෙලා. මොනාද මේ කියන්නේ? තාත්තා අධිකරණ සංකීර්ණය බලන්න. එවිට ඔබ මා යා යුතු වෙන තැනක් තිබෙනවා. චිල්වෝ! කොහෙද ඌ ගියේ?
අර සාජාලි ඇවිල්ල ඒක කොහේද නුඹ වගේ කෙනෙක් ගැන බලාගන්න මං හොඳට දන්නවා. Uyong! 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 ඇයි මේ මොකක්ද ඔබට මේ වුණේ මාව මාව බේරගන්න කරපු හැමදේම දන්නවා. මුරසුන්ටන් වලදී මාව බේරගන්න නවතින් නැතෝ දේවා. හැම වෙලාවෙම ඔබ මාව කරේ තියාගෙන මාව උස්සගෙන ගිහින් රස කෑම හොරෙන් ගෙනත් දුන්නා. ඔබ කොයිතරම් කරුණාවන්තද. ඒව තමයි මං කාපු රසම කෑම. එපායොම් කතා කරන්න එපා. එපා. සමාවෙන්න මං ගොඩට හැම වෙලාවෙම නොපොරෝනා. සමාවෙන්න. මට සමාව දෙන්න. නෑ උයම් නංගේ මං ඔබට සමාවෙන්න. මාව දාලා යන්න ඉඩ තියන්නේ. මගේ නංගේ උයා ඔබ කරන්නේ අසරණ මිනිස්සුන්ගේ පොලිය එකතු කරන එකද? නැත්නම් ඔවුන්ව දුක් ගැනවිල පොකුණු ළඟට ගෙනියලා බොරු කරලා සල්ලි එකතු කරන එකද ඔබගේ රාජකාරිය?
මට සමාව දෙනවද? නුඹගේ වැඩක් බලාගෙන පාඩුව හිටියොත් හොඳයි. ලෝකේ වෙනස් වෙන්නේ නෑ. මේ ලෝකෙ වෙනස් වෙන්නේ නෑ. මිනිස්සු විතරයි වෙනස් වෙන්නේ. කවුද නුඹ? නුඹත් අසිපතක් අරගෙන ආවේ මොහුව වනසන්න හිතාගෙනනේ. ඉතින් මම කවුරුනත් මොකද? ආපු දෙයට උත්තර දෙනවා. නුඹ කවුද? මොකද්ද මොහුව මරන්න හේතුව? මිනිමරුවා කුටිය ඇතුලේ වට කරපල්ලා. Chilbo